everyone, welcome to Pramu's Moment. Mama Pramu, and first of all, thank you so much for being here. මේ තමයි මගේ first vlog එක. ඒ නිසා මම චුට්ටක් excited වගේම nervous වෙනවත් ඇති. Monday ඉඳන් Saturday වෙනකන් office work, business එකේ වැඩ, everyday life එකත් එක්ක busy වෙන්න වෙනවා. ඒ නිසා Sunday කියන්නේ මට පොඩ්ඩක් reset වෙන්න, recharge වෙන්න සහ මට ආදරේ දේවල් එක කාලය ගත කරන්න තියෙන දවස. ඉතින් මගේ ෆස්ට් vlog එකේ මම හිතුවා මගේ Sunday එක කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. So let's spend the day together and make some beautiful memories. This is the beginning of a new journey and I am so happy to have you here with me. මගේ week එකේ මම ආසම දවස තමයි Sunday. මොකද Monday ඉඳන් Saturday වෙනකම් office එකේ වැඩ, business එකේ වැඩ, everyday responsibilities එක ගොඩක් busy life එකක් මම ගෙවනවා. ඒ නිසා Sunday කියන්නේ මට පොඩ්ඩක් slow down වෙන්න, හිත නිදහස් කරගන්න සහ අලුත් week එකකට prepare වෙන්න ලැබෙන special දවසක්. Honestly, මේ දවස මම වැඩ කරනවට වඩා මගේ හිත එක්ක වෙලාව ගත කරන්න ආසයි. room එක organize කරන්න, business වැඩ ටිකක් කරන්න සහ පොඩි දේවල් වලින් සතුටු වෙන්න try කරනවා. life එක කියන්නේ targets පස්සේ දුවන එකම නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ targets වලට යන ගමනේත් enjoy කරන්න ඕනේ. මොකද අපේ ලස්සන memories හැදෙන්නේ journey එක ඇතුලේ. morning skin care routine එකෙන් පස්සේ මගේ skin care product ටික පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බා. මං හිතුවා ඒ ටික පොඩ්ඩක් organize කරලා දාන්න ඕනේ කියලා. ඉතින් messy dressing table means a busy girl. මම මේ ගස් කඩේ උනාට පස්සේ කොහොමද තියෙන කියලා මට පෙන්වන්නම්. මොකද මේ ගස් කරන්න චුට්ටක් වෙලා යයි. ඉතින් ඔන්නෝම තමයි අවුල් වෙලා තිබ්බ skin care product මේ perfume අරව මේවා මගේ සුකුරුත්තන් ටික ඔය විදියට පොඩ්ඩක් shape කරලා ගත්තේ. අද දවසේ මගේ ලොකු ප්ලෑන් එකක් නැහැ. උදේ පොඩි බිස්නස් එකේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරලා හවසට පොඩ්ඩක් එළියට යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම මගේ බිස්නස් එකේ වැඩ ටිකක් කරන්න ගත්තා. ඒ අතරතුර මට හම්බුණා මගේ බිස්නස් එක පටන් ගත්ත මුල් දවස්වල මම ඕඩර්ස් ලියපු පොත් දෙකක්. මම බිස්නස් එක පටන් ගත්ත මුල් මාසෙකට ලියපු ඕඩර්ස් බිස්නස් එක ස්ටාර්ට් කරපු විදිය මොනවාද මට අභියෝග මොනවාද එක්ස්පීරියන්ස් වලත් එක්ක බෙදා ගන්න මම කැමතියි. ඔයාලා කැමති නම් ඒක දැනගන්න මට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම යන්නේ අද මට වීඩියෝස් දෙකක් කරන්න තියෙනවා. මේ ඩ්‍රෙස් එකේ තව මේ වගේ තිබ්බා මතක ඇති මගේ රෙඩ් රෝස් තියෙන බ්ලැක් ඩ්‍රෙස් එකක්. ඒකේ මේකේ මට වීඩියෝස් දෙකක් හරියට තාම කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා දෙයක් කරන්න මොකද විතරයි මට ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ මේ මැටීරියල් මෙන්න මේකේ සෝල්ඩ් අවුට් වුණාද මෙන්න මේ මැටීරියල් දෙක টොප්ස් දෙක සෝල්ඩ් අවුට් වුණාද ආයෙ දෙකම টොප්ස් නැහැ. හරි අපි දැන් බලමු මේ ඩ්‍රෙස් එකේ වීඩියෝ එක කරන්නේ කොහොමද කියලා. ටික අරගෙන ඉවරයි. මම තමයි මගේ වීඩියෝස් කරන්නේ. එයා තමයි මගේ වීඩියෝස් කරන් දෙන්නේ. අන්නකට යන්නේ. ඊළඟ ඩ්‍රෙස් එක තමයි මෙන්න මේකත් ගොඩාක් කට්ටිය ඕඩර්ස් දැම්මා. ලොකු ලියුමක් තිබ්බා මේ ඩ්‍රෙස් එකට. අතන මේක හරිම ලස්සන මේ මැටීරියල් එක තමයි ගොඩක්ම ලස්සන රෙඩ් රෝස් තියෙන. මම හිතන්නේ ගෑනුම ගොඩක් කැමතියි මෙන්න මේ බ්ලැක් රෙඩ් මික්ස් වෙච්ච ඩ්‍රෙස් වලට මම මේක ගොඩක් නෝට් කරලා තියෙනවා. අපි යම් මේකේ වීඩියෝ එක කරන්න. බිස්නස් එකේ වැඩ ටිකක් ඉවර කරලා මං කිව්වනේ මං හවස පොඩ්ඩක් එළියට යන්න ප්ලෑන් කරලා තියෙනවා කියලා. ඉතින් මං යනවා ඒකට රෙඩි වෙන්න. අපි හැමෝම ජීවිතේ මොකක්ම හරි දෙයක් පස්සේ දුවනවා. කවුරු හොඳ ජොබ් එකක් හොයනවා. තවත් කෙනෙක් තමන්ගේ බිස්නස් එක ගොඩනගා ගන්න උත්සාහ කරනවා. තව කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ලොකු හීනයක් හැබෑ කරගන්න වෙහෙසෙනවා. ඒත් මේ හැම දෙයක්ම අතරේ අපිට අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතේ විඳින එක.
අපි ගොඩක් වෙලාවට හිතන්නේ සතුට තියෙන්නේ අපි ඊළඟට ළඟා කරගන්න ඇචීව්මන්ට් එක ඇතුලේ කියලා. මේක කරගත්තම මට සතුටක් දැනේවි. මේ ටාගට් එක ගෙවුවම මට සැනසීමක් දැනේවි කියලා අපි හිතනවා. ඒත් ඇත්තටම සතුට තියෙන්නේ අනාගතේ නෙමෙයි. සතුට තියෙන්නේ අද දවසේ, මේ මොහොතේ. අද අපිට ලැබුණු තවත් දවසක්. අපි ආදරය කරන මිනිස්සු, අපි හදපු පුංචි මතකයන්, අපි ගත්ත පුංචි පියවරවල්, මේ හැම දෙයක්ම ජීවිතේ ලස්සන කොටස්. සමහර වෙලාවට ජීවිතේ වටින දේවල් සල්ලි වලට ගන්න බැරි දේවල්. හිතට දැනෙන සැනසීමක්, කෙනෙක්ගේ අවංක ආදරයක්, මහන්සිලා ඉලක්කයක් උනින් වැඩ කරන ගමනක්. ඒ නිසා අපි හැමෝම ඉලක්ක වලට යමු. ලොකු හීන හැබෑ කරගමු. හැබැයි ඒ යන ගමන අතරේ ජීවිතේ විඳින්න අමතක කරන්න එපා. මොකද දවසක අපි ආපස්සට හැරිලා බලනකොට අපිට මතක තියෙන්නේ අපි ළඟා වුණු තැන් විතරක් නෙවෙයි. ඒ තැන්වලට අපි ගිය ලස්සන ගමනත් එක්කයි. ජීවිතය කියන්නේ ගමනාන්තයක් නෙවෙයි. ලස්සන මෙමරීස් එකතු කරගෙන යන ජර්නි එකක්. ඉතින් මම දැන් මේ යන්න හදන්නේ මගේ මේ ජර්නි එකට ලස්සන මෙමරීස් ටිකක් එකතු කරගන්න. මම දැන් මේ බලන් ඉන්නේ මගේ ගමන් සහකාරු වෙනකම්. මෙයාත් බලන් ඉන්නේ ආනකම් වෙන්නේ නැති. හැබැයි යාව නම් එකකින් යන්නේ නැහැ. හරි. දැන් අපි යන්නේ මුලින්ම මගේ බිස්නස් එකට ඕන තව මැටීරියල් වගේක් ගන්න තියෙනවා. මම මේ මැටීරියල් ගන්න ඕන ෂොප් එකට තමයි මුලින්ම යන්නේ. කියන්න ඕනේ ඊට කලින් රසම රස රයිස් ඇන්ඩ් කරි තියෙන කඩයක් තියෙනවා මේ ළඟ. මේක චූටි කඩයක් මේ තියෙන මඩක්කෝ කියලා. හරිම රසයි මේකේ රයිස් ඇන්ඩ් කරි. ඉතින් එතනට ගිහින් අපි කාලා ඊට පස්සේ තමයි මැටීරියල් ටික ගන්න ෂොප් එකට ගියේ. ඒ අනන්තරතුර අච්චාරු නම් වරදින්නේ නැහැ. කොහෙන් හරි පාරෙන් දැක්කොත් අනිවාර්යෙන් ගණන් දෙනවා. ඒ ටිකත් අරගෙන අපි ගියා ස්කයි වන් එකට යන්න කියලා. මොකොත් ගන්න හිතාගෙන කියලා එහෙම ඔළුවේ තිබුණේ නැහැ. අපි දිනට යන්න බැරි වුණා. ඒ හින්දා මම හිතුවා යන්න ඕනි කියලා. ගියාට පස්සේ පිස්සු හැදෙනවා. මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ. මාරම ලස්සන කියුට් අයිටම් ගොඩාක් තියෙනවා. මෙන්න මේ විනිදපු ඉන්න මගේකට මම ආසයි. හින්දා ඒක මට අරන් දුන්නා. මේකට නම් මාරම ආසයි. හරිම කියුට්. මම ඊළඟ vlog එකේදී මේකට කොෆි හදාගෙන බොන වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. ඉතින් මෙතන ඇත්තටම හරිම ලස්සන යුනික් අයිටම් තියෙන ගොඩක්. තව එහාට ගොඩාක් තිබ්බා. මට හැම එකක්ම වීඩියෝ කරගන්න බැරි වුණා. මෙන්න මේ වගේ කොෆි මක් ලස්සන කියුට් අයිටම් ගොඩාක් තියෙනවා. කිචන් එකට වගේ ගෙදරට ලස්සන ඒවා තියෙන මෙන්න මෙහෙම ජිරාෆ් කෙනෙකුත් හිටියා. තව මෙතන මොකෙද්ද කොටියෙක්ද චීටෙක්ද මන් දන්නේ නැහැ. තව ඔන්න ඔය වගේ ලස්සන අයිටම් ගොඩාක් තිබ්බා. මෙන්න මෙයා නම් 1,27,500ක්ලු. ඔන්න ඔහොම තමයි මේ ඒරියා එකේ තිබ්බේ. ඊට පස්සේ මෙන්න මෙහෙම කියුට් බෑග් තිබ්බා. ඊට පස්සේ ගියේ මෙන්න මේකට. මට පුදුම ස්ටිච් පිස්සුවක් තියෙනවා. මම දන්නවා මේක ඉන්නේ නැහැ කියනකොට මේක ඇතුලේ ඉන්න ස්ටිච්ලා හරිම කියුට්. මේ ලොකු එක්කෙනා නෙමෙයි චූටි එක්කෙනා මාරම කියුට්. ඒක මට ගන්නම හිතුණා. චූටි ස්ටිච්ට මේ මාරම කියුට්. අනේක මෙහෙම අතට අර අත වටේට මෙහෙම හිටිනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. අපි දෙන්න කොහොම හරි අරගෙන එළියට ඇවිල්ලා ආපහු ඔය හරි යද්දි දැක්කම පොඩි ගෑල් ළමේ අනේ යාට දෙන්නෙක්ම හම්බ වෙලා අත් දෙකේ මෙහෙම දාගෙන හරිම කියුට්. අනේක වැඩක් නැහැ. ඉතින් අපි දෙන්නට වාසනාව තිබුණේ නැහැ ඒක ගන්න. ඊට පස්සේ ගියේ මෙන්න මේ සුකුරුත්තන් තියෙන කොටසට. බොහොම අමාරුවෙන් S2 අහකට අරගෙන මම මෙතනින් වෙරිලා ආවා. මොකද මේක අපේ shopping කරන්න බලන්න ගිය ගමනක් නෙමෙයිනේ. ඊට පස්සේ තමයි මම මෙන්න මෙතනිනුත් S2 විතරක් හිනවලා එන්න ආවා. ඊට පස්සේ ගියේ මෙන්න මෙතන ලේඩීස් අයිටම් තියෙන තැනට, ලේඩීස් ඩ්‍රෙස් තියෙන තැනට. මෙන්න මේ ඩ්‍රෙස් එක මට මෙයා අරන් දුන්නා. මේකේ පිටෝන් එකක් මම ඊළඟ වීඩියෝ එකකින් ගේනවා. පිටෝන් කරලා බලලා නෙමෙයි අතරම ගත්තේ. පිටෝන් රූම් එකේ
කට්ටිය ගොඩාක් හිටියා අපිට උතන වෙලා අපෝ ඉන්න බැරි හින්දා අපි දෙන්න ආවා. ඊට පස්සේ ওই ටික බිල් කරලා එන්න හදද්දී තමයි දැක්කේ අර මං කිව්වේ ගෑල් ළමයි පොඩි ගෑල් ළමෙක් මේ ස්ටිච්ලා දෙන්නෙක් අරගෙන හිටියා කියලා. අනේ ඒක දැකලා මට ආයෙත් ආසිතිලා මං ආයෙත් ගියා try කරන්න. වැඩක් නෑ මේ පාරත් හරිම අසාර්ථකයි. ඊට පස්සේ අපි වැඩේ අතහැරලා දැම්මා. අපිට එච්චර වාසනාවක් නෑ කියලා හිතාගෙන අපි දෙන්න හිත හදාගත්තා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ගියේ ඊළඟට බින්චුන් එකට. අපි මේකේ ඕඩර් එක දාලා ටිකක් වෙලා ඉතින් අපි ඕඩර් එක ආවා. අපි ඕඩර් කරේ චොක්ලට් ඔරියෝ මිල්ක් ෂේක් එකයි චොක්ලට් ඔරියෝ සන්ඩේ එකයි. මේකේ චොක්ලට් ඔරියෝ මිල්ක් ෂේක් එක නම් අපි දෙන්නම කලින් බීලා තියෙනවා. සන්ඩේ එක නම් කෑවේ ෆස්ට් ටයිම්. ඒකත් රහයි අවුලක් නෑ. ඉතින් ඔන්න ඔහම මින්චුන් එකෙන් එළියට ඇවිල්ලා අපි දෙන්න ගෙදර එන්න ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ සන්ඩේ දවස ගෙවුනේ. ඊට පස්සේ ඉතින් රෑ නයිට් ස්කින් කෙයාර් රූටින් එකක් කරලා මම දවස ඉවර කරා. සන්ඩේ ඉවරයි. හෙට මන්ඩේ. මන්ඩේ වල උදේම නැගිටලා ඔෆිස් යන්න තමයි තියෙන්නේ ඉතින්. Before I end this vlog මට කියන්න ඕන දෙයක් තියෙනවා. මගේ සන්ඩේ කාලත් එක්ක ෂෙයා කරගෙන ලැබුණ එක මට ගොඩාක් සතුටුයි. ජීවිතේ කොච්චර බිසි වුණත් අපේ හිතේ සනසීම වෙනුවෙන් කරන පොඩි පොඩි moments කරන්න අමතක කරන්න එපා. If you enjoy this vlog, don't forget to like, comment and subscribe to Pramo's Moment. Thank you so much for watching and I will see you in my next vlog. Bye.